කවුද මේ ඩග්ලස් පීරිස් කියන්නේ? මේ කොමිසම හමුවේ අනාවරණය වූ වැදගත් කරුණක් තමයි මේ පුද්ගලයාට වේගයෙන් උසස් වීම ලබා දුන්නේ කඩාකප්පල්කාරී පුද්ගලයන් ඉවත් කොට දැමීම නම් සුදුසුකම හේතුවෙන් බව. කඩාකප්පල්කාරී පුද්ගලයන් ඉවත් කොට දැමීම යන වචනේ තේරුම අධිකරණයේ ක්‍රමයෙන් බාහිරව පුද්ගලයන් ඝාතනය කිරීම බව කොමිසම පසුව අනාවරණය කරගත්තා. සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් බටලන්ද නිවාස සංකීර්ණයේ නිවාස ලබා දී තිබූ අය අතර සිටි ඩග්ලස් පීරිස් බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැඩි අවධානයක් යොමු වූ පුද්ගලයෙක්. කවුද මේ ඩග්ලස් පීරිස්? 1967 දී පරිවාරක පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු ඩග්ලස් 1971 දී උප පොලිස් පරීක්ෂක තනතුරට පත්වනවා. 1979 දී පොලිස් පරීක්ෂකවරයෙකු ලෙසත් 1985 දී ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයටත් පත් ඩග්ලස් පීරිස් අනතුරුව කටයුතු කළේ පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙසයි. 1987 ජූලි 20 වනදා ඩග්ලස් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස උසස් වීම ලැබුවා. එවක ඔහුට භාර දී තිබූ ප්‍රධාන වගකීමක් වූයේ කැලණිය කඩාකප්පල්කාරී ක්‍රියා මර්දන ඒකකයේ වැඩ කටයුතු අධීක්ෂණයයි. ඔහු ඉතා කෙටි කලක් තුළ ලැබූ උසස් වීම කොමිසමේ විශේෂ අවධානයට ලක් වුණා. බටලන්ද කොමිෂන් සභා වාර්තාව උපුටා ගැනීම. යමෙකු සහකාර පොලිස් අධිකාරී පදවියෙහි ස්ථීර කරනු ලැබීමට ඊට නියමිත විභාගයකට පෙනී සිට එම විභාගය වසර අවුරුදු 3ක් වශයෙන් නියමිත කාලය තුල සමත් විය යුතුයි. පීරිස් මහතා අදාළ විභාගයට පෙනී සිටියේය. එසේ වුවද විභාගයෙන් සමත් වීමට ඔහුට නොහැකි විය. උපුටා ගැනීම අවසන්. ඩග්ලස් පීරිස් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට නිර්දේශ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ නියෝජ්‍ය පොලිස්පති එම්.එම්.ආර්. ගුණරත්න මහතාට ලිපියක් යොමු කරමින්. කොමිසමේ වාර්තාවට අනුව දෙල්ගොඩ මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ නිර්දේශය සිදු කළේ තමන්ට ඩග්ලස් පීරිස් විසින්ම කළ ඉල්ලීමක් අනුව බවයි. බටලන්ද කොමිෂන් සභා වාර්තාව උපුටා ගැනීම. පීරිස් මහතා පළමුව සහකාර පොලිස් අධිකාරී තනතුරෙහි ස්ථීර කරනු නොලබ සිටියදීත් මෙසේ උසස් කළ හැක්කේ කෙසේදැයි දෙල්ගොඩ මහතා එම ලිපියෙහි විස්තර කර නොතිබුණේය. දෙල්ගොඩ මහතා ඔහුගේ නිර්දේශය තහවුරු කොට තිබුණේ කඩාකප්පල්කාරී කැරැල්ල පැවති කාලයේ සහකාර පොලිස් අධිකාරී පීරිස් විසින් ඉටු කරන ලද වැඩකටයුතු පිළිබඳ විස්තර ලයිස්තුවක් කොට දක්වමිනි. උපුටා ගැනීම අවසන්. ඩග්ලස් පීරිස් එවක සිදු කළ වැඩකටයුතු පිළිබඳව කොමිසමේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ කොමිසම් වෙත එවූ ලිපියක දැක්වුණේ ඩග්ලස් පීරිස් අදාළ කාලය තුළ කඩාකප්පල්කාරී ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම වැළැක්වීමටත් කඩාකප්පල්කාරී පුද්ගලයන් ඉවත් කොට දැමීමටත් වගකිව යුතු වන දේ සිදු කළ බවයි. අදාළ ලිපිහි සඳහන් ඉවත් කොට දැමීම යන වචනෙහි තේරුම දැන ගැනීමට කොමිසම උනන්දු වුණා. බටලන්ද කොමිෂන් සභා වාර්තාව උපුටා ගැනීම. ඉවත් කොට දැමීම යන වචනයෙන් අදහස් කරන ලද්දේ සහකාර පොලිස් අධිකාරී පීරිස් විසින් සිදු කරන ලද යුක්ති සහගත මනුෂ්‍ය ඝාතන යයි විස්තර කොට දැක්වීමට දෙල්ගොඩ පෙරකී පාටෙන් තැත් කළේය. සේවයෙන් උසස් කරනු ලැබීමේ සුදුසුකමක් යුක්ති සහගත මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සමාන වන්නේ කෙසේදැයි විස්තර කිරීමට දෙල්ගොඩ අසමත් විය. උපුටා ගැනීම අවසන්. ඩග්ලස් පීරිස් මෙලෙස දිගින් දිගටම උසස්වීම් ලැබීම ප්‍රශ්න සහගත වන්නේ ඒ නිසයි. කෙසේ වෙතත් කොමිසම පසුව අනාවරණ කරගන්නේ මෙම ඉවත් කොට දැමීම යන වචනේ තේරුම අධිකරණ ක්‍රමයෙන් බාහිරව කඩාකප්පල්කාරීන් ඝාතනය කිරීම බවයි. එවක සිටි පොලිස්පති අර්නස්ට් එඩ්වඩ් පෙරේරා මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඒ බව පිළිගෙන තිබෙනවා. කොමිසමේ වාර්තාවේ දැක්වෙන්නේ ඒ අනුව ඩග්ලස් පීරිස්ගේ සේවා උසස් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔහු කඩාකප්පල්කාරීන් යයි හඳුන්වන පිරිස් අධිකරණ ක්‍රමයෙන් බාහිරව ඝාතනය කිරීමෙන් ව්‍යාපාරයේ ඉදිරියට ගෙන යාම වැළැක්වීම නිසා බවයි. බටලන්ද කොමිෂන් සභා වාර්තාව උපුටා ගැනීම. ඩග්ලස් පීරිස්ට ලැබූ උසස් වීම මාලාව නිසා ඔහු හිටි අඩියේම ගැසට් කළ පොලිස් නිලධාරීන් 130 දෙනෙකු ඉක්මවා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නැග්ගේය. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ වෙනත් කිසිදු පොලිස් නිලධාරියෙකු එබඳු සේවා උසස් වීමක් ලබා නැත. එය කවරදාකවත් පොලිස් සේවයේ සිදු කරන ලද දිග්ගම දුර පැනීම. උපුටා ගැනීම අවසන්. කොමිසමේ වාර්තාව අනුව ඔහු විසින් සිදු කරන ලදැයි කියන බරපතල වැරදි සම්බන්ධයෙන්
විමර්ශන සිදුවන්නේ යන්න පාදක කරගනිමින් 1995දී ඔහුගේ රාජකාරී තහනම් වුණා. ඩග්ලස් පීරිස් අතුරුදන් වුණේ ඇයි? ඔහු ස්විට්සර්ලන්ත බලධාරීන්ගෙන් කළ ඉල්ලීම මොකක්ද? කොමිසමට ඩග්ලස් එවූ දිවුරුම් සහතිකයේ තිබුණේ මොනවාද? තොරතුරු හෙට. සත්‍ය කවදාවත් යටපත් කළ නොහැක.